ආයුබෝවන් ටෙස්ටෝටෙල්ගේ SMS ගේට්වේ ශ්‍රී ලංකාව වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ටෙස්ටෝටෙල්ගෙන් ඔයාගේ අලුත් සෙන්ඩ ID එක ක්‍රියේට් කරගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාගේ ඩෑෂ්බෝඩ් එකේ සෙන්ඩ ID කියන සෙක්ෂන් එකට යන්න. ඊළඟට මෙන්න මෙතන තියෙන request for new one කියන බටන් එක ක්ලික් කරන්න. ඊළඟට ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ බිස්නස් නේම් එක එහෙම නැත්නම් කම්පැනි නේම් එක ඒක අවශ්‍ය විදිහට ඔයාගේ අලුත් සෙන්ඩ ID එක මෙන්න මෙතන ටයිප් කරන්න. ඔයාගේ සෙන්ඩ ID එක ඇතුළත් කරද්දී ඒ සෙන්ඩ ID එකට අවම වශයෙන් කැරක්ටර්ස් 3ක් සහ උපරිම වශයෙන් කැරක්ටර්ස් 11ක් තමයි ඇතුළත් වෙන්න පුළුවන්. මෙතනදී ස්පේසස්, ෆුල් ස්ටොප් සහ අන්ඩර්ස්කෝර් වගේ සංකේතත් එක කැරක්ටර් එකක් විදිහටයි සැලකෙන්නේ. ඊළඟට මෙන්න මෙතනින් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ බිස්නස් එකට අදාළ BR එක එහෙම නැත්නම් ඔයාගේ NIC එක ඒ වගේම තමයි ඔයාගේ රික්වෙස්ට් ලෙටර් එක අප්ලෝඩ් කරන එක. ඔයාගේ බිස්නස් එකට දැනටමත් බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් තියෙනවා නම් ඒ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකේ PDF එකක් මෙතනට අප්ලෝඩ් කරන්න. ඔයාට බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් නැත්නම් ඔයාගේ NIC එකේ ඩබල් සයිඩ් ෆොටෝස් එක ඔයාගේ සිග්නේචර් එක ඇතුළත් කරලා ඩොකියුමන්ට් එකක් විදිහට මෙතනට අප්ලෝඩ් කරන්න. ඊළඟට ඔයාට මෙන්න මෙතනින් ඔයාගේ ඉල්ලීම් ලිපිය අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය ටෙම්ප්ලේට් එක මෙන්න මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. ඔයා ඩවුන්ලෝඩ් කරගත්තු ටෙම්ප්ලේට් එකේ ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ කම්පැනි එකේ එහෙම නැත්නම් බිස්නස් එකේ ලෙටර් හෙඩ් එකක් ඇතුළත් කරන එක. ඒකෙදි ඔයාගේ කම්පැනි එකේ නම, කම්පැනි එකේ ලෝගෝ එක, ඊමේල් ඇඩ්‍රස් එක, ෆෝන් නම්බර් එක, ඒ වගේම ඇඩ්‍රස් එක මේ වගේ දේවල් ඇතුළත් කරන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහේ ලෙටර් හෙඩ් එකක් තමයි ඔයා හදාගන්න ඕනේ. ඊළඟට ඩේට් එක මෙතනින් දාලා ඔයාට අවශ්‍ය කරන සෙන්ඩ ID එක මෙන්න මෙතනින් ඇතුළත් කරන්න. ඒ සෙන්ඩ ID එක ඇතුළත් කරද්දී ඔයාට අවශ්‍ය විදිහට කැපිටල්, සිම්පල් අකුරු හරියටම ඇතුළත් කරන්න. ඒ වගේම අවම කැරක්ටර්ස් ප්‍රමාණය 3ත් උපරිම කැරක්ටර්ස් ප්‍රමාණය 11 අතර ඔයාගේ සෙන්ඩ ID එක තියෙන්න ඕනේ. ඊළඟට මෙන්න මෙතන ඔයාගේ කම්පැනි එකේ නේම් එක, එහෙම නැත්නම් ඔයාගේ බිස්නස් එකේ නේම් එක, ඔයාගේ ඩොමේන් එකේ නේම් එක ඇතුළත් කරන්න. මේක සාමාන්‍යයෙන් නම් සෙන්ඩ ID එකට සම්බන්ධ නමක් වෙන්න ඕනේ. ඊළඟට මෙන්න මෙතන ඔයා BR එක අප්ලෝඩ් කරනවා නම් BR නම්බර් එක, NIC එක අප්ලෝඩ් කරනවා නම් NIC නම්බර් එක ඇතුළත් කරන්න. ඊළඟට ඔයාට අවශ්‍ය කරන මෙසේජ් ටයිප් එක ට්‍රාන්සැක්ෂනල් මෙසේජස්ද, ප්‍රොමෝෂනල් මෙසේජස්ද කියලා මෙන්න මෙතන ඇතුළත් කරන්න. ඊළඟට මේ පහලින් තියෙන ඡේදයේ ඔයාගේ කම්පැනි නේම් එක, එහෙම නැත්නම් බිස්නස් නේම් එක, ඩොමේන් නේම් එක නැවත වතාවක් ඇතුළත් කරන්න. ඊළඟට මෙන්න මෙතනින් ඔයාගේ SMS යවන අරමුණ, එහෙම නැත්නම් පර්පස් එක ඇතුළත් කරන්න. එතනදී අපි දීලා තියෙන පර්පස් වලින් එකක් ඔයාට තෝරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔයා ට්‍රාන්ස් කියලා SMS ටයිප් එක ඇතුළත් කරලා තියෙනවා නම් ට්‍රාන්සැක්ෂනල් පර්පස් එකක් විතරක් මෙතනට ඇතුළත් කරන්න. ඔයා ප්‍රොමෝ කියලා නම් ඔයාගේ SMS ටයිප් එක සිලෙක්ට් කරලා තියෙන්නේ ප්‍රොමෝෂනල් මෙසේජ් යවනවා කියන පර්පස් එක මෙතනට ඇතුළත් කරන්න. ඊළඟට මෙන්න මෙතන පහලින් ඔයාගේ අත්සන, ඔයාගේ බිස්නස් එකට හරි කම්පැනි එකට හරි සීල් එකක් තියෙනවා නම් ඒක, ඒ වගේම ඔයාගේ නම, ඔයාගේ තනතුර ඇතුළත් කරලා පහලින් ලියුමට අදාළ බොටම් පාර්ට් එකක් ඇතුළත් කරලා අපිට එවන්නයි තියෙන්නේ. ඔයාගේ රික්වෙස්ට් ලෙටර් එකට ඇතුළත් වෙන්න ඕන සියලුම විස්තර ගැන අපි වෙබ්සයිට් එකේම ඔයාට අවශ්‍ය තොරතුරු සියල්ලම දීලා තියෙනවා. ඊළඟට මෙන්න මෙතනින් ඔයා හදාගත්තු රික්වෙස්ට් ලෙටර් එක අප්ලෝඩ් කරන්න. මේ විදිහට අප්ලෝඩ් කරගත්තට පස්සේ මෙන්න මේ send කියන බටන් එක ක්ලික් කරලා අපිට ඔයාගේ රික්වෙස්ට් එක එවන්න. එතකොට ඔයාට මෙතනදී බලා ගන්න පුළුවන් ඔයාගේ send ID එක approve වෙනකන් pending කියන status එකේ ඔයාගේ send ID එක තියෙනවා. ඒක approve වුණාට පස්සේ මෙතන මේ status එක active කියලා වෙනස් වෙනවා. ඒ වගේම ඔයාට email එකකින් message එකකින් ඒ ගැන test.lk අපි දැනුවත් කරනවා. මේ process එකේදී ඔයාට ඕනම ගැටලුවක් ඇති වුණොත් අපේ support team එක සම්බන්ධ කරගන්න ඔයාට පුළුවන්. text.lk අපේ අලුත්ම update ගැන දැනගන්න අපේ WhatsApp, Facebook, YouTube, Messenger, LinkedIn profile follow කරලා තියාගන්න. අපි ඔබේ දියුණුවේ සහකරුවා ටෙස්ටෝටෙල්ගේ SMS ගේට්වේ ශ්‍රී ලංකා.